පැමිණෙන්නේ. හොඳයි මගේ හිමියනේ. පුදුමාකාර ප්‍රශ්නයක්. සිරිසෝ මහරජගේ රාජමාලිගාවේ විදහාට රාජ සම්මේලනය. මම පුංචි කාලේ ඉඳලා අබ ආහාරයක් වෙලියඹ මස්සඩු බව කරනවා. උන්වහන්සේගේ රාජමාලිගාවේ මට ඕන විදිහට මස්සඩු බව කරලා ලැබෙන්නේ නැහැ. හිමියනේ. දේවිය කොමක් පිළිබඳද කල්පනා කරමින් පස්සේ ඉන්නේ මගේ හිමියනේ. නෑ බම්බී සිරිසෝ මහරජගේ රාජමාලිගාවේ විදහාට රාජ සම්මේලනය පැවැත්වෙනවා. ඉතින් මම ඒකට සහභාගී වුණේ දේවිය. මගේ හිමියන් ආරාධනාව පිළිගත්තද මගේ හිමියනේ? ඔව් මම ආරාධනාව පිළිගත්තා. මේ මොකද මේ කලබල? ඔව්. මොකද නමස්කාර අමුතුමා. ඔබට දීර්ඝායු සේවා ආරක්ෂවි. මොකද මේ කලබල රාජමාලිගාවට කරන්නේ? නමස්කාර අමුතුමා. ඔව් කොමද ඇයි මේ කලබලේ නුඹ? බේටා. මම වැඩක්ුණා. මොකක්ද උනේ? මගේ මන්දිරේ ඉඳන් මගේ දේවිත් නාසයෙන් අවසර අරගෙන ඔව් දේවිනාසි මොකද්ද මනුස්සයෙක් කියපු කතාව? මොකක්ද දේවිනාසි? මගේ මන්දිරේ මගේ දේවිත් නාසයෙන් අවසර අරගෙන මම රාජමාලිගාවට ආරක්ෂවි. උඹලට කොහෙද මිනිහෝ දේවිනාසලා මේ අපටනේ දේවිනාසලා ඉන්නේ. ඒක අපිට උඹලට ඉන්නේ ගෑනු. දැන් මේ ගෑනුනේ. නෑ ගෑනුම තමයි ඉතින්. අය ඌවම තමයි. ඔව්. අය වෙනසක් නෑනේ. වෙනසක් නෑ. මම මගේ මන්දිරේ ඉඳන් මම මේ රාජමාලිගාවට එනකොට ඔව්. පුතුමාට කියන්නේ. දැද්දේගම. කොහෙද? දැද්දේගම. බැදේකම? වල් පිටියේ. ඔව්. ගෑනු ගොඩාක් රැස්ලා ඉන්නවා. ගෑනු? යක්තිය. මම හිතන්නේ මේ සීල් ගන්න බෑති. අය මොන ෆිල්ටයි උන්ටයි. එහෙමද? මං අස්සේ පිටේ නම බැලුවා. ඔව්. බලනකොට මේ නාකි උන්දලා ටිකක් වැඩි හිටි සමිතියක් පවත්වන. ඉතින් මම මේ කල්පනා කරේ මේ මැරෙන්න ඕන මෙන්න කියලා මුන්ට මොනවද මේ වැඩි හිටි සමිතිය කියලා. ඉතින් මම බලනකොට ඔව්. එක ගෑනියා තුන්ඩු ගොඩක් රෝල් කරලා උඩ දැම්ම. තුන්දු ගොඩක් රෝල් කරලා උඩ බලන්නක දේවිය. ඒක තමයි. ඊට පස්සේ මාත් එකක් එකක් ගත්තා. ඔව්. ගන්නකොට තින්ද තරබාරු ගෑනියා. තරබාරු? ගෑනියක් හිටියා. ඒ ගෑණි කිව්වා බැරි වෙලාවත් ඕකේ තියෙන දේ කරලා ගියේ නැත්තම් බලාගන්න පුළුවන්. කාටද මේ කිව්වේ? මට කිව්වේ ඉතින් ඒක රාක්ටේ මොකද කිව්වේ? මේක බැරි නම් තරංගයක් එහෙමයි. තරංගයක්. ඉතින් ඉතින් මම ඒ තුන්ද තිබ්බ දේ කරලා බෑග්ගුත් දිනාගෙන ආවා. බෑග්ගුත් දිනුවා. යාපතිය. මොකක්ද ඒක තිබුණේ? ඒක තිබ්බ ඔබතුමාට කියන්න ඕනේ. ඒක තිබ්බ දේ කරලා මම ආවෙ ඉන්නේ. ඉතින් මොකද්ද දැන් ඔබට එහි රඟ දක්වන්න තිබුණේ? ඒක තිබ්බ ඔබතුමීලා ගියානේ මම රංග දක්වලා බෑග්ගුත් දිනාගෙන ආවා. ඉතින් ඒක මේ අපි ආසයි ඉතින් කරක්ටර් මොකක්ද කියන එක බලාගන්න. අර වැව් පිටේ ගෑනුත් කරුවා. ඔව් ඉතින්. අය මෙතන කරන්නේ. ඉතින් මොකද ඔබට බැරි කරන්න? ඒක කරන්න බෑ මේක. එහෙමද? අය වැව් පිටේ ඔබතුමා. එහෙනම් අපිට පිළිගන්න බෑ. ඔය දිනා මේක අපිට පිළිගන්න බෑ. ඇත්තටම ඔය කොහෙද ඕනේ කතාවක්ද කොහෙද හිමියනේ? දේවිනාත සත්‍ය කතාවක්. එහෙමනම් මෙතන ඒක ඉදිරිපත් කරලා අපිට පෙන්වන්න ඕන මේක සත්‍යයක් නං. ඇත්තටම ඔව්. අය වැව් පිටේ ගෑනුත් කවුරු මම රාජ කතාව කරන්න පුළුවන්. බලන්නකො පුදුම කතාවක් නේ දේවී. ඒකට කමක් නෑ. ඔබ අපට ඒ කරලා පෙන්නන්න. ඒක මේ දේවිනාත ඉදිරිය කොහොමද කරන්න බෑ. ඔව්. එහෙමනම් ඒක හරි පොතම කතාවක්. යන්නාද? ඔව්. ලොකු අභියෝගයක්. අභියෝගයක්. බාරගත්ත එහෙම. ඔබ දන්නවද ආරක්ෂකගේ ගැටි? අපි දන්නවා. පෙන්නන්න අවසරයි. හොඳයි අවසර දෙනවා. හොඳයි බලමුකෝ දේවී. බලමුකෝ ඉන්නේ කොහොමද මේ මිනිස්සයා කරන්න සෝදානම් වෙන්නේ කියලා. හනේ මන්දා.